ඇත්තව ආගන්තුකෙන් කාමරේට එකකට යන්න. අපෝ මට මහන්සි නෑ. මං ආසයි ඔයා උගන්නනවා බලන්න. ඔයා හදන්නේ ආයෙත් මාව ලැජ්ජා කරවන්නද? සටන. මොකද්ද මේ? එන්නට ප්‍රහාරයක් එල්ල වෙලා. පුතා මොකද්ද ප්‍රහාරයක් කෙල්ල වෙලාද? මේක හොඳ වෙලාව. දැන් තාත්තට තේරෙයි මකරන්න සුර වෙනවා කියන එක තේරුම. මගේ පස්ස ගත්තෝ. යුක්තිය සතුනේ සරසමු දැන්. යා මොන විකාරයක්ද මේ? කවුද මේ කොළ පාටය? අල පලිගු පිටිගතිය. පළු බිල්ලේ? පළු බිල්ලේ? දෙන්නම කිව්වා. පුතා බලාගෙන අනේ. බයන්න බා තාත්තා. මම මේව හැමදාම කරනවා. මම මේ දෙන්නව දන්නවා. මේ නිවුල් මාස්ටර්ලා. එයාලගේ දිත්ත දන්න ප්‍රහාරය ප්‍රසිද්ධයිනේ. ඔන්න හරි එක තමයි. වෙන්න බෑ. ඉත මාස්ටර්. අයියෝ. මම ඉස්සල්ලි ගියා ඔය ගානේ කරම කියලා. සේසෙට ප්‍රසිද්ධ බය. ඉක්මනට කලින් ඒක ඇඳගත්තද? වැඩි හරිද? අයියෝ ඇස් වහගෙනනේ. මේකවත් ඇඳගන්නකෝ. වෙයි මාස්ටර් මගේ බෙල්ල හිර කරනවානේ. අයියෝ. ඔව් මේ ඉන්න ඔයාද? යන්නකෝ. ඔව් අවතාරණේ ඉන්න. විශ්වයෙන් පණිවිඩයක් ලෝ. එහෙමනම් මෙන්න විශ්වයෙන් හොඳම පණිවිඩයක්. මගේ පුතාගෙන් ඈත් වෙලා ඉන්න. සමාවෙන්න නැත්නම් පස්සේ අස් කරන්න. ඕක මගේ හොඳම තැටිය. මෙන්න මේක අරගන්න. ඔන්න බලාගෙන. බලාගන්න මගේ අක්කල ප්‍රහාරي. අල්ලගත්තා. එයා මටත් කතා කරන්නේ. කෙනාද? එයාලා ඔක්කොම කතා කරනවා. ඕ ඒකට නම් බය හිතෙනවා. අපි තේන්දිට කතා කරමු. එයාලත් ඒකෙන් බය වෙයිනේ. හොඳයි. හැබැයි කියන්න යන දේ කතා කරගමු. නැත්තම් ඒකට බය හිතෙන එකක් නැහැ. මේ කතා කරන්න යන නෙවෙයි මොනේනේ. එයාලා හරහා කතා කරන්නේ කයි. කවුරු? හොඳයි. ඔක නවත්තන්න. ඔයාලා දැක්කද? මොකද සිද්ධ වුනේ? එක පාටම කොළ දුමක් බඳුණා. ඒක එක පාටම ගියා. ෂේප මොකද්ද ඒ උනේ? කායි නෑ එයා ගැන අහලම නෑ කායි කොහෙද ඒක මෙතන පිළිවෙලක් නැති නිසා මට කොහෙත්ම හොයාගන්න බැහැක හරි ඔන්න ගෙනාවා සේරම උත්තර ලබා ගන්න පුළුවන් දැන් මොකක් මේක හිස්නේ මට විහිළු කරනවද ආයෙත් බලමු ඉන්න ඔමින් මට සමාවෙන්න හරි ඔන්න මෙන්න තියෙනවා එහෙනම් බලමු මේක ලියලා තියෙන උග්වේගේ අත්තකුරෙන් බොහෝ කලකට පෙර මට සහෝදරයෙක් හිටියා උග්වේට සහෝදරෙක් හිටියා සටනේදී එහෙම හිටියා එයා කියන්නේ සටන් කරලා හිටපු කෙනෙක් අපි ඕක එකපාරටම දිගාරිමුද